සුබ දවසක්. ඔන්න මං අද අරන් ආවේ ඉක්මනට හදාගන්න පුළුවන් උඳු වඩේ රෙසිපි එකක්. ඉතින් මේකට උඳු වැට අඹර ඉන්න ඕනේ අපිට. කඩේ තියෙන උඳු පිටි පැකට් එකකින් මේ වඩේ එක රසට ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේක උඳු වැට නෑ කියලා නෑ. මේක හරිම රසට උඳු රසට තියෙනවා. ඒ වගේම මේ වගේ හොඳට සොෆ්ට් එකට මැද තැම්බිලා හොඳට මේ වඩේ එක හදාගන්න පුළුවන්. බය නැතුව මේක හදන්න පුළුවන්. හරිම රසයි. අපි එහෙනම් බලමු මේක කොහොමද හදන්නේ කියලා. අපිට මෙතන මම පාන් පිටි ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඔයාලට තනිකර උඳු පිටි වලිනුත් හදන්න පුළුවන්. උඳු පිටි ග්‍රෑම් 200ක් ගත්තා මම. පාන් පිටි 100යි, උඳු පිටි ග්‍රෑම් 200යි. මේ දෙක එකට දාලා ලුණු ටිකක් දාලා අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේකට ඊස්ට් මේ වගේ තේ හැන්දකින් එකක් දාන්න. හොඳ ඊස්ට් එකක් ගන්න. අලුත් ඊස්ට් එකක් ගන්න. හුලම් වැදිච්ච ඊස්ට් ගන්න එපා. ඊට පස්සේ ලුණුත් එකතු කරලා මේක හොඳට ඉස්සෙල්ලා මේ පිටි ටික හොඳට කලවම් කරගන්නවා. ඔයාලට තනිකර උඳු පිටි වලිනුත් හදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම පාන් පිටි ටිකකුත් දැම්මා. ඊට පස්සේ මද රස්නේ වතුර ගන්න ඕනේ. චූටි බබෙකුට බොන්න පුළුවන් තරමට මද රස්නේ වතුරෙන් මේක අනන්න. ඊස්ට් දැම්ම හින්දා ටක් ගාලා ඇක්ටිව් වෙන්න තමයි මද රස්නේ වතුරෙන් අනන්නේ. ඉතින් මේ වගේ හොඳට මට වතුර ප්‍රමාණයක් කියන්න බෑ. ටිකක් කොහොමත් උඳු පිටි කියන්නේ ඇලෙන ටිකක් මේක මේ පදම ටිකක් ඇලෙනවා. මේක දැන් අපි පදමට අනාගත්තට පස්සෙත් අපේ අතේ ඇලෙනවා. මේක අපි වතුර ගගා තමා වඩේක උනත් හදන්න ඕන. ඉතින් මම පදම පෙන්නන්නම්. වතුර ටික ටික දදා ඔයාලා මේ පදමට අනා ගන්න. මෙන්න මේ වගේ ඇලෙන පදමට ගොඩාක් වතුර වැඩි කරගන්නත් එපා. අපිට වඩේක හදාගන්න පුළුවන් කියලා හිතෙන ප්‍රමාණය තියෙනවනේ. මෙන්න මේ වගේ පදම ආවහම වතුර ආය දාන්න එපා. දැන් මේක අපි මේකට දැන් මේ විදිහට කෑලි මිරිස් ටිකක්, ඒ වගේම කහ කුඩු මේවා අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. කහ කුඩු තේ හැඳි කාලක් විතර එක ලස්සන පාට එන්න. කෑලි මිරිස් ඔයාලට සැර අවශ්‍ය ප්‍රමාණයට, රස අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. මමත් පුරවල තේ හැඳක් විතර දාගත්තා. ඊට පස්සේ මම මේකට හීනියට කපාගත්ත බීලුණු, අමු මිරිස්, කරපිංච ටිකක් තියාගෙන ඉන්නවා. ඒ ටිකක් දාන්න ඕනේ. මේවා හීනියටම කපා ගන්න. මේ ටිකත් හොඳට දාලා හොඳට මේක කලවම් කරගන්න මේ මිශ්‍රණය. ඉතින් මම මේ විදිහට හොඳට විනාඩියක් විතර මේකත් කලවම් කරගත්තා. දැන් මේක වහලා අපි විනාඩි 15ක් 20ක් පිපෙන්න තියන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ වතුර එකක් අපිට ඕනේ වඩේ එක හදාගන්න. ඉතින් තෙල් තාච්චියක් ලිපේ තියලා තියන්න. මේ වගේ හැන්දක් අරන් ඒ හැන්දත් වතුර එකේ පොඟවලා අරන් අත් දෙකත් හොඳට වතුර එකේ පොඟවන්න. නැත්තම් ඇලෙනවා මේ මිශ්‍රණය. ඉතින් හැන්දෙන් පොඩි ප්‍රමාණයක් මේ විදිහට අත්තට අරගෙන මේ විදිහට වඩේ එක අපි හදාගන්න ඕනේ. ගොඩාක් ලොකුවට හදන්න එපා. එතකොට මැද තැම්බෙන එකක් නැහැ. මේක සාමාන්‍ය ප්‍රමාණයට හදාගන්න. හදාගෙන ආය ඇඟිල්ලෙත් වතුර ටිකක් ගාලම මේ විදිහට මැද හිලා හදාගන්න වඩේ එකේ. මේ මැද රවුම චුට්ටක් ලොකුවට මේ හිලා හදාගන්න. නැත්තම් වඩේ එකේ මැද තැම්බෙන එකක් නැහැ. ඒක හින්දා මේක චුට්ටක් හොඳට හදාගන්න. හදාගෙන හොඳට රත් වුණ තෙලට තමයි මේක දාන්න ඕනේ. තෙල් රත් වෙන්න ඉස්සෙල්ලා වඩේ එක දාන්න එපා. තෙල් ටික හොඳට රත් වෙලාද කියලා බලලා මේ පිටි චුට්ටක් දාලා හරි බලන්න පුළුවන්. හොඳට රත් වෙලා නම් මේ විදිහට වඩේ එක දාගන්න. මේ වගේ පොඩි තාච්චියක හැදුවාම තෙල් ගොඩක් යන්නේ. පොඩි තාච්චියක එකක් දෙකක් වගේ දදා බදින්න. ඊට පස්සේ අපි හැන්දෙන් මේවා කරන්න ඕනේ. චුට්ටක් තප්පර දෙක තුනක් ගියාට පස්සේ දාපු ගමන් හැන්ද දාන්න එපා. එතකොට වඩේ එක කැඩෙන්න පුළුවන්. ඊට පස්සේ හැන්දෙන් අර ඇලුන ටික මේව කරලා හොඳට දෙපැත්ත දදා මේක රන්වන් පාට වෙනකන් අඩු ගින්දරේ බෙද ගන්න. මතක තියාගන්න ගින්දර වැඩි කරන්න එපා. වටේ රන්වන් පාටට ඇවිල්ලා මැද හොඳටම අමු වෙයි. ඒක හින්දා මැද තැම්බෙන්න ඕන. මේවා අමු පිටි හින්දා මැද තැම්බෙන්න ඕන හින්දා අඩු ගින්දරේ මේ වගේ දෙපැත්ත දදා හොඳට බෙද ගන්න.
ඉතින් මේ වගේ රන්වන් පාට වෙනකම් මේ වඩේක බෙද ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හරිම රස රෙසිපි එකක්. ඉතින් මේක කන්න මම නම් පොල් චට්නි එකක් හදාගත්තා. මම ඒක ඉස්සෙල්ලා දාලා තියෙනවා. මේ විදිහට රන්වන් පාට වෙනකම් බෙද්ද ගත්තට පස්සේ මේක අපිට කන්න පුළුවන් උණුවෙන්ම. ඉතින් මේක මම පොල් චට්නි එකක් එක්ක කන්නේ. ඔයාලා කැමති දෙයක් එක්ක මේක කන්න පුළුවන්. ඉතින් මේ ලේසි උඳු වඩේ රෙසිපි එක ඔයාලා try කරලා බලන්න. ඉතින් මේක හොඳ නම් මට කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාන්න මගේ වීඩියෝ එකට. තාම මම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහිල්ලා එන්න.